හලෝ ගයිස් කොහොමද කට්ටිය හොඳින් ඉන්නවද? අද ගෙනාවේ මීම් රියැක්ට් එකක්. වැඩි කතා බහක් නැතුව අපි යන් වීඩියෝ එකට මං යන විස්තර වීඩියෝ එකේ දියන්න. අම්මට සිරි. අඩෝ ඩයල් එක යාපෝට් එකේ වයිවොන්නේ නේ. වටේට කිනාට එක දාගෙන ඩයල් එක. හැබැයි මාරු හොඳේ බුද්දන්ට උගන්නපුවහම මේ මොනවාද ගලරක්කෝ ටිකක් සැන්ඩි කරලා බොන්න අපේ කම ජාත්‍යන්තරයට යනවනේ. අපේ කම ජාත්‍යන්තරයට ගියාට පස්සේ කාටද ආරම්භය අපිටනේ. බෝට් එකක් අපේ යාළුවත් එක්ක බයික් එකේ ගමනක් ඇදී එකපාරට ඌ තනියෙන් කියවන්න අරගෙන මට ඒක නැතුව ඉතල වැඩක් නෑ කියලා අයියෙන් කෑ ගහලා බයික් එකේ ලයිට් කරලා මම my time has come මචං. අම්මා තාත්තා මතක් කළා මේ වගේ යාළුවන්ට යාළුත් එක්ක යන්න එපා බූට් කාපු යාළුත් එක්ක යන්න එපා මම කියන්නේ අත්දැකීම. මැරෙන්න කලින් ඒකත් හොයාගත්තා. යන්නේ අම්මගේ බලුවලිය මොකද්ද බලන්නේ මොකද්ද උඹේ නැත්තට උඹ බලපන් වැඩක් නෑ උතු ගොරප කියන්නේ බයිද මම ආඩෝ කාරියා උඹගේ ආවුවා ගාරේ තමයි උඹගේ ආරක මම බිව්වද ඒක මට පුතේ මොනවද උඹ කනව මට වැඩක් නෑ කාරි අයියෝ උඹ හරව ඇයි අපි කොහොම වලට කැමතිනේ මම මේ වැඩේ කරන්න හදන්නේ වුණුන්ට නැතුව කටවහ පිය ඌසාරි කලගිරලා ඉන්නේ අක්කගේ තින්නේ පැත්තේ ආවේ සින්දුවක් කියනවා බක්කා ඌසටවත් අහන්න ඉන්න බෑ බන්නේ අයියෝ හරි කටවහ පිය ඔව් බං ගහපියප දෙකක් කඩපු පුරන්න මේකේ අහන්න ඉන්න පුළුවන්ද බං කවුද බං මේකට මේ සින්දු ලස්සනයි කිව්වේ කොල්ලද කවදාවත් කෙල්ලන්ට මචං මං කියන්නේ සින්දු කියන්න පුළුවන් කෙල්ලෝ ඉන්නවා වැඩි හරියක් ඉන්නේ සින්දුවක් කියා තාලෙට අප්පුඩියක් වගේ ගහගන්න බැරි කෙල්ලෝනේ මම කෙල්ලට අපහාස කරනවා නෙමෙයි මචං ඇත්තනේ මම මේ කියන්නේ ඔය වගේ කෙල්ලන්ට බලා බොරුවටවත් කියන්න එපා මේ වා සින්දු ලස්සනයි කව කරන්න එහෙම කියන්න එපා මචං ඊට පස්සේ ඒකත් අපිටනේ අහන්න වෙන්නේ ආ මේ බලහකොද මේ පූසා ඉවසගෙන බැරිම තැන තමයි මේ අත කන්නේ ඇවිල්ලා බලහන් ඔය මේ මූට කලගිරලා ඉන්නේ බං හරි ඌට ඉවසන් ඉන්නම් බැරිම තැන තමයි ඌ ඇවිල්ලා අතර පයින් ඉතින් ඒක වෙනම කතාවක් ඕක වෙන තැනකට පැනන එකත් එකක් බැඳපු එකාට නම් තියෙන්නේ මොලයක් වෙන්න බෑ මොකද්ද බැඳලා තියෙන්නේ මෙන්න මේ ටෙන්ට් එක මේ මඩුව ඔව් උලඟට යනකොට ගැට ගහලා තියෙනවා හොඳ ආදේක බලන්න මේ ගැට ගහලා තියෙන එක මූ බලන්න ගංජා කාලා ඉන්න කිතුවක් ගැට ගහලා තියෙන මඩුව ගියානම් පැපොල් ගහක් එක්ක පැපොල් ගහේ ගැටකවට කවුදත් නැහැ ගැට ගහලා තියෙන දේ බලංගෝ ගැට ගහලා තියෙන පැපොල් ගෙඩියක නැට් එක ගැට ගහලා තියෙන සම්මානයක් දෙන්න වටින ඩයල් එක පාන්දර දෙකට කරන්නේ නිදානේ දැනිත් කොටම ඥාහු කියලා කෑ ගහගෙන පිටත් වෙන බිඳුන ජරේනේ අඩන්න ඕකේ දෙකේට බෑ බින්දෙන් යරෝ මොකෙද්ද දන්නවද ඔය තමයි අර රෑට එන මේ යකෙක් ඉන්නේ බං මේ ඔකොලේ යකන්නේ අන්නෝ තමයි කෑ ගහගෙන දුවලා තියෙන්නේ පොඩ බලා හිටා අලු කුමාරයෙක් දන්නෙත් නෑ නැත්තම් මේ කොළු කුමාරයියක් දන්නෙත් නෑ හොඳේ බය වෙන්න බානේ එයා මගේ යාළුවෙක් විතරයි පත් වුණාම කියන වචන ටික නේද එයාගේ යාළුවා අම්මට දිරි හරි නම් වෙච්චක් ගහ මේ මොනන් කියන්නේ මේ වෙන අත බලාගත්තා නම් හරි වං හිතන්නේ මේ නැත්තම් මේ කැලණි නෑ ඔන්නේ ඒක එහෙනම් අද රැති නේද මචං සෑහෙන්නේ නැති අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න